මම ලක්ෂ්මන් පෙරේරා රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ විද්‍යාගාර කාර්මික නිලධාරියෙක් සහ රාගම තැලසීමියා සහන පියසේ විද්‍යාගාරයේ ප්‍රධාන කාර්මික නිලධාරී මම. අද අපි කතා කරන්නේ තැලසීමියා රෝගය ගැන. මොකක්ද මේ තැලසීමියා රෝගය? තැලසීමියා රෝගය ගැන විශේෂයෙන් තරුණ ඔයාලා ගොඩාක් දැනුවත් වෙන්න ඕන කාරණයක්. තැලසීමියාව නිසා ක්ෂණිකයෙන් ඔයගලන්ගේ ජීවිතය ඉතාම දුක්ඛිත තත්ත්වයකට පත් කරන්න පුළුවන්. තැලසීමියා රෝගය කියන්නේ ජානමය රෝගයක්. එනම් දෙමව්පියන්ගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වන රෝගී තත්ත්වයක්. මෙය විශේෂයෙන් රුධිරය ආශ්‍රිත දරුණු රෝගී තත්ත්වයක්. මව සහ පියා එකතු වී ඒගොල්ලන්ගේ නිලීන ජාන දෙකක් සම්බන්ධ වී බිහිවන දරුවා මහ තැලසීමියා රෝගියෙක් බවට පත් වෙනවා. එම දරුවා මුළු ජීවිත කාලයම තව කෙනෙක් ලබා දෙන රුධිරයෙන් එනම් රුධිර පාර විලෙනයෙන් තමයි ජීවිතය රැකගන්නේ. තැලසීමියා රෝගයේ වැළඳීම ජීවිතයට විශාල අභියෝගයක්. තැලසීමියා වැළඳිච්ච දරුවෙකු ඉපදිලා නිරෝගී දරුවෙක් හැටියට ඉපදිලා වසරක් යන්නට මත්තෙන් තව කෙනෙක්ගේ රුධිරය ලබා ගන්නට ඒ දරුවාට සිදු වෙනවා. එතකොට ඒ දරුවාගේ ජීවිතය රැකෙන්න නම් තව කෙනෙක්ගේ රුධිරය අවශ්‍යයි. ඉතින් ඒ ඉපදී කුඩා ලදරු අවදියේ සිට ජීවිතයේ තියෙන කල් දක්වාම එම රෝගියා එම ලදරුවා තව කෙනෙක්ගේ රුධිරය මාර්ගයෙන් තමයි ජීවිතය රැකගන්නේ. ඒ වගේම තවදුරටත් දරුවා වර්ධනය වෙන විට තාරුණ්‍යයට පත් වෙනකොට විට විවිධ බෙහෙත් වර්ග, එතකොට යකඩ ඉවත් කිරීමේ බෙහෙත් වර්ග ගොඩාක් අවශ්‍ය වෙනවා. ඉතින් ඇත්තටම තැලසීමියා එක්ක ජීවිතය ගත කිරීම විශාල අභියෝගයක්. ඒ නිසාම තැලසීමියා රෝගය සමග ජීවිතය ඉදිරියට යන එක විශාල අභියෝගයක්. නමුත් හොඳ ප්‍රතිකාර මගින් ජීවිතය ජයගෙන ඉස්සරහට විවාහ වෙලා ඉන්න රෝගීන් පවා මේ වෙනකොට අපේ ඒකක තුළ ඉන්නවා. තැලසීමියා රෝගය සරල රුධිර පරීක්ෂාවකින් වළක්වා ගත හැකියි. අපිට ඔයාලට කියන්න ඕනේ මේ වැදගත් පණිවිඩය තමයි. මේ වැදගත් පණිවිඩය සමාජගත වුණොත් එක තැලසීමියා දරුවෙක්වත් මේ රටේ බිහි වෙන්නේ නැහැ. ඉතින් මෙහි මූලික පියවර තරුණ විවාහ අපේක්ෂක ආදරවන්තයින් දෙපළක් හෝ ආදරවන්තයින් දෙපළක් ඊට පස්සේ විවාහයට පෙළඹෙනවා. ඒ ක්‍රියාවලියේදී මූලික දේ තමයි තරුණ ප්‍රජාව තමන් කවුද? තමන් තැලසීමියා රෝගයට සම්බන්ධ කෙනෙක්ද? තැලසීමියා රෝගය අරයි යන කෙනෙක්ද? ඒ තත්ත්වය රුධිර පරීක්ෂණයක් මගින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා සරල රුධිර පරීක්ෂාවක් මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදු කරනවා. ෆුල් බ්ලඩ් කවුන්ට්, ඊට පස්සේ HPLC හෝ කැපිලරි ඉලෙක්ට්‍රොෆොරෙසිස් කියන පරීක්ෂාව රජය මේ වන විට ඒ අවස්ථාව නොමිලේ ඔයගලන්ට දීලා තිනවා. අවශ්‍ය වෙන්නේ ඔයගලන්ගේ දැනුම, උනන්දුව සහ අවශ්‍යතාවය පමණයි. එතකොට මෙහි මූලිකව අපි සොයා බලන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂණයේ සංකූලතා තියනවද කියලා පුද්ගලයෙක්ගේ. ඒ සංකූලතා, ඒ අසාමාන්‍යතා තියනවා නම් අපි ඒ කෙනාව දෙවන පරීක්ෂණයට යොමු කරනවා. දෙවන පරීක්ෂණය මිල අධික පරීක්ෂණයක්, නමුත් රජයෙන් නොමිලේ කරනවා. ඒ පරීක්ෂණය අපි ඕනම වෙලාවක සූදානම් ඔයගලන්ට සිදු කරන්න. ඉතින් දෙවන පරීක්ෂණයෙන් ඔබ තැලසීමියා රෝගය ඉදිරියට අරයි යන්න ලෙස තහවුරු වුණොත් අපි ඒ කෙනාට
රෝස පාට තැලසීමියා හැඳුනුම්පතක් නිකුත් කරනවා. ඒ පරීක්ෂණය මගින් ඔබ තැලසීමියා රෝගයේ ඉදිරියට අරන් යන්නේ නැති කෙනෙක් නම් අපි ඔබලාට කොළ පාට හැඳුනුම්පතක් නිකුත් කරනවා. මෙය තැලසීමියා හැඳුනුම්පතක්ම පමණයි. කිසිම රෝගී තත්ත්වයක් නොවේ. මේ හැඳුනුම්පත් මගින් අපිට ආදර සම්බන්ධකම් විවාහය ඒ හැම දෙයකටම මේ හැඳුනුම්පත පාවිච්චි කරොත් අපේ ජීවිතය ඉතාම සාර්ථක සතුටින් ඉන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒ සරල රුධිර පරීක්ෂාව ලංකාවේ රජයේ රෝහල් වල මූලික රුධිර පරීක්ෂාව සිදු වෙනවා. එම රුධිර පරීක්ෂාව වෛද්‍යවරයෙක් බලලා දෙවනි පරීක්ෂණයට යොමු කරනවා. ඉතින් ලංකාවේ කුරුණෑගල, බදුල්ල, අනුරාධපුර, මාතර, කොළඹ, රාගම ඒ වගේ විශේෂ මධ්‍යස්ථාන දැන් රාශියක් තියෙනවා. ඕනම කෙනෙකුට ඒ මධ්‍යස්ථාන වලට ගිහිල්ලා තැලසීමියා පරීක්ෂාව කරගන්න පුළුවන්. තැලසීමියා හැඳුනුම්පත ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් හැටියට මම තාරුණ්‍යයට මතක් කරන්න කැමතියි. ඇත්තටම තැලසීමියා රෝගය යනු අපිට කියන්න මායාවක් කියලා. ඒ තැලසීමියා මායාවෙන් අපේ දරුවන් අපේ ජීවිත බේරා ගන්න එක අපේ වගකීම යුතුයකම. ඉතින් මම විශේෂයෙන් තරුණ ප්‍රජාවට රටේ දූ දරුවන්ට අම්මලා තාත්තලාට විශේෂයෙන් කියන්නේ මේ මාරාන්තික තැලසීමියා රෝගය වළක්වා ගත හැකි රෝගයක්. ඉතින් සරල රුධිර පරීක්ෂාවකින් තැලසීමියා හැඳුනුම්පත ලබාගෙන හෙට දවසේ නිරෝගී දරු පරපුරක් බිහි කරන්න පුළුවන්. ඉතින් අකාලේ අපේ මේ ලැබිච්ච අපේ තාරුණ්‍ය අපි විඳවීමක් නැතුව විඳින්න පුළුවන් තාරුණ්‍යයක් විදියට සමාජගත වෙන්න සහ ඔයගලගේ ආදරය කියන ලස්සන වචනය තුලින් වචනයේදී ඒ ආදරය තුලින් ඔයගලන් සම්බන්ධකම් ඇති කරගෙනකොට ඒකේ පළමු පියවරක් විදියට තැලසීමියා හැඳුනුම්පත ඒ ආදරයට මුසු කරලා ඔයගලන්ගේ ජීවිතය සහ ඉදිරි අපේ පරපුර දැක ගන්න කියලා මම ඔයගලන්ගෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි හෙට දවසේ සූදානම් ඔයගලන්ගේ අනාගතයට තියෙන බාධාවක් වළක්වන්න. ඔබ සූදානම් නම් අපි සූදානම්. ස්තුතියි.